What is the bank statement? Most of the businessmen, they are talking about bank statement. Actually, bank statement is the statement, if not a letter, sent by the commercial bank to the businessman, including all the transactions done during the month through their current account. මොකද්ද මේ බැංක් ස්ටේට්මන්ට් එකක් කියන්නේ? ගොඩක් අය කියනවා බැංක් ස්ටේට්මන්ට් එකක් අපිට දෙන්නකෝ මේ වැඩේ අප්ඩේට් කරගන්න, ඔයාගේ ලෝන් එක අප්‍රූව් කරගන්න බැංක් ස්ටේට්මන්ට් එකක් එවන්නකෝ. මොකද්ද මේ බැංක් ස්ටේට්මන්ට් එකක් කියලා කියන්නේ? ඇත්තටම බැංක් ස්ටේට්මන්ට් එකක් කියලා කියන්නේ ඔයා දන්නවා කරන්ට් account එකක්. කරන්ට් account එකක් කියලා කියන්නේ ජංගම ගිණුමක්. ජංගම ගිණුමක් කියලා කියන්නේ චෙක් පත් මගින් ගනුදෙනු කරන්න පුළුවන් ගිණුමක්. එතකොට ඔබට සේවිංස් account එකක් තිබුණා කියලා චෙක් වලින් ගනුදෙනු කරන්න බෑ. ෆික්ස්ඩ් ඩිපොසිට් account එකක් තිබුණා කියලා ඒ කියන්නේ ස්ථාවර තැන්පතු ගිණුමක් ඉතිරි කිරීමේ ගිණුම් තිබ්බා කියලා ඔබට චෙක් පත් මගින් ගනුදෙනු කරන්න අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. ඔබ චෙක් පතක් මගින් පේමන්ට් එකක් කරන්න ඕනේ නම් ඔබට කරන්ට් account එකක් එහෙම නැත්නම් ජංගම ගිණුමක් විවෘත කරන්න ඕන. මේක කරන්න පුළුවන් කමර්ෂල් බැංක් එකක විතරයි. කමර්ෂල් කියන්නේ නිල් පාට බෝඩ් එකේ තියෙන කමර්ෂල් බැංකුව නෙවෙයි. කමර්ෂල් කියන්නේ වාණිජ්‍ය කැටගරි එකේ බැංකුවක්. උදාහරණයක් විදිහට HNB, Ceylon Bank, ඊළඟට BOC, People's, NTB, HSBC මේවා අපි සම්පත් බැංක් මේවා කමර්ෂල්ස් බැංක් කැටගරි එකට අයිති වෙන්නේ. එතකොට කමර්ෂල් කරන්ට් account එකක් ඕපන් කරාම ඔබට චෙක් පතක් හම්බ වෙනවා. ඒතර චෙක් පත් මගින් ඔබට අදාළ පේමන්ට්ස් කරන්න පුළුවන්. ඔබට ස්ටෑන්ඩින් ඕඩර්ස් දෙන්න පුළුවන්. මම ස්ටෑන්ඩින් ඕඩර් කියන්නේ මොකක්ද කියලා ඊළඟ වීඩියෝ එකෙන් කියනවා. කොහොම හරි කරන්ට් account එකක් තියෙන කෙනෙකුට මේ බැංකුවත් එක්ක කරපු ගනුදෙනු වල විස්තර ඇතුළත් ලියුමක් ප්‍රකාශනයක් ව්‍යාපාරිකයට එවනවා, ඒ ගිණුම් හිමියට එවනවා මාසයක් අවසානයේ. අන්න ඒකට අපි කියනවා බැංක් ස්ටේට්මන්ට් එකක් කියලා.